තෙරුවන් සරණයි ආදරණීය දිව පුතේ. ඔබගේ දරුවා මේ වන විට සිටින්නේ රෝහලක නම්. ඔබගේ දරුවා ජීවත් වන්නේ ප්‍රතිකාර මත නම්. ඔබගේ හිතට කිසිම නිදහසක් නැත්නම් ඔබ සිටින්නේ ගින්දරක නම්. ඔබගේ හිතට සහනයක්, සුවයක්, සැනසීමක් අස්වැසිල්ලකින් තමයි මේ වීඩියෝ කරන්න ආවේ. මා මේ උපුටාගත්තේ එක්තරා බණකින් පරමාකණ්ඩ හාමුදුරුවන්ගෙන් සහ තවත් හිමිනමකගේ බණකින් මම මේ අත්දැකලා විඳලා ප්‍රත්‍යක්ෂ කරලායි මම මේ වීඩියෝ ගේන්නේ. අනිවාර්යෙන් මේ කිරීමට අපහසුයි. නමුත් ඔබ මේ දේ කෙසේ හෝ භක්තියෙන්, ගෞරවයෙන්, විශ්වාසයෙන් ඔබ මේ දේ කරන්නේ නම් ඔබට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබිය හැකියි. ඔබගේ දරුවා සුවපත් කරගත හැකියි. ඔබගේ දරුවාට අඩුම ගන්නේ ඔබ සිටින තත්වයෙන් 50ක් හෝ සහනයක් ලබා ගන්න හැකියි. අනිවාර්යෙන් ඔබ මේක කරන්න. මේ විශ්වාස කරන්න. මේ සත්‍යයක් මම මේක අත්දකලායි මම මේ කියන්නේ. ඔබ මුලින්ම පාන්දර 4ට පහට බෝධීන් වහන්සේ පාමුලට ගිහිල්ලා වැඳ නමස්කාර කරලා අවසර ඉල්ලලා එම බෝධියේ බෝ අත්තක බෝ කුලවල තියෙන පින්න කියන්නේ කොලේ තියෙන වතුර ටික පිරිසිදු කප්පුලින් කැලකට ගන්න. බෝ කොලේ පිහදාලා මේ වතුර ටික පිරිසිදු කප්පුලින් කැලකට අරන් ඉවරලා මේ මෙඩිකලා අවශ්‍ය කුප්පියකට දාගන්න. සාමාන්‍යයෙන් බෝකොල 100ක් හරි 50ක් හරි කොච්චරක් හරි පිහදන්නාම ඒ බෝකොලේ තියෙන පින්න මේ කප්පුලින් කැලේ උරා ගන්නවා. මේ උරා ගන්නා වතුර ටික මෙඩිකල ඉවරලා අවශ්‍ය කුප්පිය දාගන්න. ඉතින් මේකට අදවස් දෙකක් හෝ තුනක් හෝ සතියක් ගත වෙන්න පුළුවන්. නමුත් මේ භක්තියෙන්, විශ්වාසයෙන් කරන්න. කල්ලිවලා අවශ්‍ය කුප්පිය කාලක් භාගයක් තුනම ඒක කුප්පිය අරන් ඇවිල්ලා වැඳ නමස්කාර කළා. මගේ දරුවාට සේවයක් හිතලා සබ්බතාපස්සාකරණං කුසලක්ෂ උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධං ශාසනං. මෙන්න මේක බොහෝ ප්‍රතිඵලයි උතුම් ගාථා රත්නයක්. මෙහි ප්‍රතිඵල බොහෝ ඉහළයි. මෙම ගාථා රත්නේ අවශ්‍ය කුප්පියේ තියෙන ජලයට සද්ගායනා කරන්න 28 වතාවක් නිවැරදි වචන උච්චාරණය සහිතව 28 වතාවක් සද්ගායනා කළා ඉවර වෙලා එම සත්‍යානුභවයෙන් මගේ දරුවා සුවපත් වේවා කියලා අර අවුන්සේ කුප්පියේ තියෙන පිරිසිදු ජලයෙන් එක තීහන්දක් ඔබගේ දරුවාට පුවන්න. අනිවාර්යයෙන් මේ සත්‍යයි ඔබගේ දරුවාට සුවපත් වෙනවා. ඔබගේ දරුවාට වැළඳී ඇත්තේ යම් කර්ම ලෝකයක් නම් එයින් ඔබගේ දරුවා මිදෙනවා. බුද්ධාගමේ සත්‍යන් භාවය එයයි. ඔබ මේ එක්වරක් හෝ